break එකක් එකතු වෙන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දුෂාන්ත් එක්ක ඉන්නේ අපි කතා කරන්නේ දුෂාන්ත් රූම් එකට ඇවිල්ලා ඉන්නේ අපි ලේඩ බලන්න. හරි දුෂාන්ත් අපිට ඒ දේ අපි තේරුම් ගත්තා. අපි කතා කරනවා වගේ කැරියර් එකේ ඇතිවෙච්ච මේ චේන්ජස් ගැන අපි සුට්ටක් කතා කරන්න ඕනේ. හැමෝම දන්නවා ස්ටාර්ට් එක පටන් ගත්ත විදිය දුෂාන්ත් ආව ගමන දැන් ගොඩක් අය දන්නවා. මොකද ලංකාවේ මේ දවස්වල පොපියුලර් කෙනා ඔයා නිසා. ඒ වගේ මුල දන්නා. දුෂාන්ත් වාට දැන් හිතෙනවා සිංගර් කෙනෙක් විදිහට ආපු ගමන දැන් වාන්නේ ඩාන්සර් කෙනෙක් කියන තැනින් තමයි ස්ටාර් කෙනෙක් විදිහට එන්නේ. ඔයාට හිතෙන්නේ ඔයාගේ කැරියර් එකේ ඔයා ඉස්සරහට ඉන්න ඕනේ ඩාන්සර් කෙනෙක් විදිහටද සිංගර් කෙනෙක් විදිහටද? Oh boy. මම හිතන්නේ සමහර මම එන්ටර්ටේනර් කෙනෙක්. මට singing, dancing, acting එහෙම නැත්නම් ස්ටේජ් එකකට වීඩියෝ කියලා හරි පුළුවන් හිතගෙන හරි මිනිස්සුන් එන්ටර්ටේන් කරන්න පුළුවන් නම් that is why. So මම dance කෙනෙක්වත් singer කෙනෙක්වත් actor කෙනෙක්වත් විතරක් නෙමෙයි. What I want to be one day is the best entertainer the country ever had. දුෂාන්ත් ඔයාගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ වා ඩාන්සින් ස්ටාර් වෙච්ච එකද එහෙම නැත්නම් අපි නොදන්න රහසක් තියෙන කතාවක් තියෙනවද ජීවිතේ? ඩාන්සින් ස්ටාර් වුණ එකයි එතකොට මේ සිංහලෙන් එකයි අද වස්තුව කපලා කඩාගෙන කතා කරන එකයි මේකට මුල උනේ අතරම මෙන්න මේ රෙකෝඩ් එක. history මේක history එක ඇවිල්ලා මේක 1987 මයිකල් ජැක්සන් විසින් ප්‍රතිගත කරපු එකක් බෑඩ් කියන ඇල්බම් එක. 87 මගේ මාමා කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ඉඳලා ආවම මට මේක ගෙනල්ලා දුන්නා. ඒක අයියා තමයි අතන මේ වැඩ ප්‍රගත කරේ. මේක තමයි මට ඉන්ෆ්ලුවන්ස් එකේ මියුසික් අහන්න. මේක ඉතින් මේක සින්දු 10 තිබ්බේ 1993 ආම දෙවෙනි ඇල්බම් එක දානකම මම අහපු සින්දු 10 මෙච්චරයි. ඉතින් ඒක වෙනකම එච්චර ඩීටේල් එකට මම සින්දුවේ හැදුවේ. සින්දුවේ තියෙන හැම ටෝන් එකක්ම මයිකල් ජැක්සන් වොයිස් එකේ හුස්ම වුණා මම ස්ටඩි එකට ඒ සින්දු 10 න අවුරුදු 8ක් තිස්සේ ඇහුවේ. පොඩි කෙනෙක්. ඉතින් මේක තමයි අත්‍තරම මාව ඩිෆයින් උනේ. ඉතින් මගේ ලයිෆ් එකේ චේන්ජින් පොයින්ට් එක මගේ ලයිෆ් එක ඩිෆයින් කරන්නේ මේක මේ රෙකෝඩ් එක තමයි කරන්නේ. right එහෙම දෙයක් තියෙන එක කොයිතරම් වටිනවද? දුෂාන්ත් අපි කතා කරමු ඩාන්සින් ස්ටාර් ගැන චුට්ටක් ෆයිනල් එක ගැන අපි කතා කරමු. ෆයිනල් එකේදී විශේෂ දේවල් කීපයක් සිද්ධ වෙනවා දුෂාන්ත්. සමහර එක එක විදිහට අර්ථකථනය කරලා තියෙනවා. මම පොයින්ට් අවුට් කරන එක තැනක් ඒ තමයි ඔයාගේ ඩාන්සින් ඇක්ට් එකේදී එක තැනකදී CD එක තමයි. සමහර අය කියන එතන බ්‍රේක් එකක් තිබ්බා කියලා. මේක දුෂාන්ත් සිම්පති එකක් හදන්න ප්ලෑන් කරපු දෙයක් කියලා. මොකක්ද මේ කියන්නේ? Okay, I'm smart, but I'm not that smart. එච්චර දේවල් හිතට කරන්න නැහැ. No, it's just that මට අයියෝ ස්ටේජ් එකේ කියන එක අලුත්ම දෙයක් නෙමෙයි. අවුරුදු 14-15ක් විතර ස්ටේජ් එකේ සිංගර් කියන නටන කෙනෙක්. ඉතින් මට ඇත්තට මට දැන් වත් එක්ක දැන් මේ කතා කරනවට වඩා මම ස්ටේජ් එකේ මොකක් කරලා තිබුණා මට ඒක ගොඩක් ෆ්‍රී. ඉතින් මම හිතන්නේ මට ඇඩ්වාන්ටේජ් එකක් තිබ්බා මට I feel very home at stage. ඉතින් එහෙම දෙයක් වුණාම ඒ දෙකෙන් ගොඩ එන්න මට ඒ වෙලේ ඒ අවස්ථාවේදී හැකියාවක් තිබුණා. අර තිබ්බ ප්‍රෙෂර් එකත් එක්ක. ඉතින් ඒක කුමාර් මගේ අර මම හොඳ පැත්තට හරව ගත්තානේ. ඒක අන්තිමේදී මම එතනින් ඉරිය යනකොටත් මියුසික් එකක් දුන්නා. ඒක එච්චර හොඳට ගියා කියලා හිතුවා මේක ඇක්ට් එකක්ද කියලා. මම හිතන මට මේ ඇක්සිඩන්ට් එක වුණ දවසෙත් ඒක වුණා. දැන් මම කකුල කැඩිලා අමාරුවෙන් දැන් ඉතකන දක්මෙටි කාගෙන hinaගෙන සින්දු කියන්න බලනවා. සමහර ඉස්සරහින් ඉන්න ඒගොල්ලන් හිතලා තියෙනවා මේ බලන්න මේ ළමයා මේ සිම්පතිය කරන්නේ මේ ඇක්ට් එකක් කරනවා. ඇයි ඉතින් මෙයාට නරන්න පුළුවන් කියලා සින්දු කියන්න පුළුවන්. මොකද මේ වගේ දේවල් කරන්නේ. ඉතින් ඒ වගේ කතා හැදෙන එක නැචරල්. හැබැයි එහෙම දෙයක් වඩා ඇත්ත කිව්වොත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. ඒක වෙච්ච ඇක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ මම ආටිස්ට් කෙනෙක් හැටියට කවදාවත් ගෙදරින් යනකොට එහෙම දෙයක් කරන් යන්න මම යන පුළුවන් තරම මට ඕනේ මනසල යන්න
පිස්සු ටික කොල්ල කෙල්ලට එක පිස්සු කරලා ඉන්ටෙන් කරන්න මේ කකුලක් කරනවා කියලා මේ that is not my life. My life is to be on stage and entertain people. ඔයගේ අක්කර බැද්දි වෙනවා. ඒකෙන් මම ගොඩ එන්න බලනවා. ඉතින් ඒක වරදවා තේරුම් ගන්න මිනිස්සු තින් කියන්න පුළුවන්. ඒක නැගලා ඉන්ටර්නෙට් එකේ මට මැල්ලක් දාලා තියෙනවා මේ වැඩ කරන්න කියලා. මේ CD එක නවත්තනවා, මම කකුල කඩා ගන්නවා ඒකට එන ඒ වගේ ප්‍රශ්න බලයක දුකට ඉතින් ඒකට කිසිම වගේ සම්බන්ධයක් නැහැ සම්ලි වෙච්ච දෙයක්. බට් එනිවේ ගානික් පැත්තකට ආහාරගෙන ඒක ඔව් ඒ අවස්ථාව මගේ අර ත්‍රෙට් එක මම පුළුවන් තරම් ඔපචුනිටි එකක් හැටියට මම කන්වර්ට් කරගන්න බලනවා. ඩාන්සින් ස්ටාර් වලට හිටපු අපි කියමු තර්ජනය තිබ්බ කෙනා කවුද සීසන් 1 එකේදී වාට එහෙම හිතුනේ කවවද? ඔයා පොයින්ට් අවුට් කරගෙන හිටියේ මෙයා තමයි මගෙත් එක්ක ෆයිට් එකක් තියෙන්නේ. එහෙම කෙනෙක් වාට හිටියද? තමන් කියනවා නම් මම ඒක කියන හරිය නෑ. මට එහෙම දැනුන්නේ නෑ. හැබැයි මට හිතුණා මොකද මම අර ගාමිණී ෆාන්ස් එක ට්‍රිබියුට් එක කරනකොට නිලාන්තලා ගෙදර ගිහලා තමයි අපි කොරියෝග්‍රැෆි කරේ. ඒක උනා නිලාන්තගේ මම එයා කරපු ගොඩ පර්ෆෝමන්සස් පෙන්නුවා. එදා මට හිතුණා හොඳ ඩාන්සින් ෆයිට් එකක් දෙන්න පුළුවන් නිලාන්තෙට විතරයි කියලා. මොකද ඇත්තටම එයාගේ ප්‍රොෆෙෂන් එකක් ඩාන්ස් නේ. දැන් මම සිංගර් කෙනෙක්. ඩාන්සින් එක මගේ නෑ. සෙකන්ඩරි එකක් විතරයිනේ. හැබැයි එයාගේ ප්‍රොෆෙෂන් එකේ ඩාන්සින් කෙනෙක් හිටියේ. ඉතින් එදා මම ඒ වීඩියෝස් බැලුවා. මොකද නිලාන්තේ තියෙන ටැලන්ට් එක ඩාන්සින් වලට ඉතින් එහෙම කියලා බැලුවාම නිලාන්තේ තිබ්බ. හැබැයි ඉතින් මුලින්ම නිලාන්තේ ආවේ නේද? සාලියගේ රොෂාන්ගේ තිබ්බ. හැබැයි එතන තිබ්බේ ඩාන්සින් වලින් නෙමෙයි කම්පිටිෂන් එක විතරක් නෙමෙයි. It's lot more. It's much bigger than just dancing. සිංගර් කෙනෙක් විදිහට දුෂ්යන්ත් විතරක් හිටියනම් ඉන්ඩස්ට්‍රි එකේ මේ තරම් ලොකු පාළු වෙයිනේ. එහෙම කැරි එකේ ඔයාගේ පාළුවක් තියෙන්න පුළුවන් නේද? ඩාන්සින් ස්ටාර් නිසා නේද දුෂ්යන්ත් කියන කෙනා ස්ටාර් කෙනෙක් විදිහට පොපියුලර් වෙන්නේ. නමුත් ඔයා සිංගර් කෙනෙක් විදිහට විතරක් හිටියොත් ඔයාගේ කැරි එකේ කොයි තත්ත්වයක් උදා වෙන්න තිබ්බද? මෙහෙමයි ඩාන්සින් මම කියනවා පොඩි කාලේ මම සින්දු කිව්වේ මම දැනගෙන හිටියේ මේ ස්ටේජ් එකේ ඉස්සරගෙන අන්නට සින්දු කියන කොල්ල නේද කියලා. කියන්නේ මට පොඩි කාලේ ෆෑන්ස් ලත් හිටියේ. ඉතින් අනිවාර්යයෙන්ම මගේ ඩාන්සින් එහෙම තිබ්බේ නැත්නම් පර්ෆෝමන්ස් තිබ්බේ නැත්නම් ඉතින් මම දැන් කරලා තියෙන එකට වඩා සාමාන්‍ය ඇක්ට් එකක් වෙන හින්දා ඉතින් ඒක බලපෑමක් තියෙනවා. හැබැයි සමහර මම කතාවකට හිතන්නේ මොකක්ද ඩාන්සින් නැති වුණොත් මම නැති වෙයි කියලා. මම තව දෙයක් හොයාගන්නවා කොහොම හරි. මම ගොඩ එනවා. ඒ නිසා ද ෆිල්ම් ස්ටාර් කෙනෙක්